කවුරුත් පළමු කොට උතුම් පංචශීලයේ පිහිටන්න নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Saranagamanaං sampunnang Panatipata virmani sikkhapadang samadhiyami Adinnādāna virmani sikkhapadang samadhiyami Kāmisu Miccācara virmani sikkhapadang samadhiyami Musāvādā virmani sikkhapadang samadhiyami Suramiraya majjapama dattana virmani sikkhapadang samadhiyami Tisaranena saddhiṃ pañcaṣīlaṃ dhammaṃ sādhukaṃ surakkitaṃ kattvā Appamādena sampādītabbang සුළු වේලාවක් අපි භාවනා මානසිකාරයකට හිත යොමු කරලා වැඩසටහන පටන් ගනිමු. කවුරුත් net දෙක පියාගෙන මෙහෙම කියන්න. බුදු ගුණ අනන්තයි Buddhu guna anantai Buddhu guna anantai Magi samiyu Buddharajanan wahanse Samma sambuddhanam vanaseka Samini bhagyavatun wahanse ඔබ වහන්සේ විශිෂ්ටඥානයෙන් දත යුතු සත්‍ය ධර්මයන් දැනවදාළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක
සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ පිරිසිඳ අවබෝධ කටයුතු දුක්ඛ සත්‍යය අවබෝධ කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රහාණය කළ යුතු සමුදය සත්‍යය ප්‍රහාණය කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රත්‍යක්ෂ කළ යුතු නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ කළ බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වැඩිය යුතු මාර්ග සත්‍යය භාවනා වශයෙන් වැඩු බැවින්ද සම්මා සම්බුද්ධ නම් වනසේක. ඒ සම්මා සම්බුද්ධ නැමැති බුදු ගුණයෙන් සමන්විත වූ භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. හොඳයි, අපි එකටම වැඩසටහන පටන් ගන්න. නමස්කාරය. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සද්ධා බුද්ධ සම්පන්න ගුණගරුක කාරුණික වාසනාවන්ත පින්වත්නි, හැම දිනාම අද මේ උතුම් පුණ්‍ය භූමියට එකතු වෙලා තමන්ගේ ජීවිතය තේරුම් කරගන්න තියෙන අවබෝධයක් ලබා ගන්න තියෙන උතුම් වැඩසටහනකටයි හැම දිනාම මේ සම්බන්ධ වෙලා සිටින්නේ. පින්වතුනි, කළුවරේ අතපත ගාමින්
අවිද්‍යා අඳුරේ ගිලිලා ඔබ අප හැම දෙනාම මේ ගමන් කරන සංසාර ගමනකයි මේ ගමන් කරන්නේ. අපිට නිවන් දකින තෙක්ම යන්තම් හරි එළියක් දකින්න පුළුවන් තථාගත සී සද්ධර්මය අනුගමනය කිරීමෙන් පින්වතුනි ප්‍රඥා නැමැති ආලෝකය උදා කරගෙන ලෝකේ ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන් උතුම් දහමක් අද අපට ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච උතුම් ධර්මයෙන් වැඩියෙන්ම ජීවිත අවබෝධයක් ගෙන දෙන උතුම්ම අපි දුක්ඛා පටිපදා දන්දා විඤ්ඤා දුකසේ ප්‍රතිපත්ති පිරිය යුතු දුකසේම අවබෝධ කළ යුතු පිරිසක් වශයෙන් අපි පින්වතුනි ටිකක් හරි ඒ කියන්නේ අවබෝධයක් අපේ නුවණේ හැටියට අවබෝධයක් ඇති කරගන්න බුදු පියාණන් වහන්සේගේ අභිධර්මය තරන්නම් වෙනත් දහමක් තුන් ලෝකේම නැත. ඒ නිසා උග්ගටිතඥ කෙනෙකුට විපචිතඥ කෙනෙකුට සූත්‍ර දේශනාවක් ශ්‍රවණය කරලා මගඵල නිවන් දකින්න පුළුවන් වුණත් පින්වතුනි ඤෙය්‍ය කියන පුජ්‍යලයන් වශයෙන්ුත් මේ ජීවිතයේ අවබෝධය ලැබෙන්නේ ඤෙය්‍ය කියන පුජ්‍යලයන් වශයෙන් දුක් විඳලා භාවනා වඩලා බණ අහලා කෙනෙකු නිවන් දකිනව නම් ඒ ඤෙය්‍ය පුජ්‍යලයන් සමහර වෙලාවට එහෙමත් බැරි නම් මතු සංසාරයේ හරි ඉක්මනින් නිවන් දකින්න පදපරම පුජ්‍යලයන් වෙලා හරි යම්කිසි දැනුමක් ඇති කරගන්න පින්වතුනි මෙන්න මේ අභිධර්ම දේශනාව ඒකාන්තයෙන්ම උපකාරී වෙනවා. ඒ නිසා පින්වතුනි මේ අභිධර්මය කියන එක මේ මහා ගැඹුරු එහෙම නැත්නම් තේරෙන්නේ නැති අපට අනවශ්‍ය ඒ වගේම අප ඉගෙන නොගත යුතු ඕන නැහැ නිවන් දකින්න ඕන වෙන්නේ සතර සතිපට්ඨානයේ වැඩිමයි. ඒ නිසා ඔය සූත්‍ර දේශනාවක් අහලා බණපදයක් ඇහුවාම ඇති ආදී වශයෙන් කියාගෙන ඉන්න ලෝකේ මිනිසුන් අතරින් අපට තේරුම් යාවි ගොඩාක් දෙනෙකුට සමහර පින්වතුන් ඉන්නව කලින් වැඩසටහනට සම්පූර්ණයෙන් සම්බන්ධ වෙච්ච අය. ඒ අය දන්නවා මේකේ වටිනකම. පින්වතුනි මේ දේශනාව මොකක්ද කියලා අලුතෙන් ආපු පින්වතුන්ට ධර්ම ප්‍රීතියක් ඇති වේවි. වැඩසටහන් කීපයක් යනකොට ඇත්තටම අපි ඉගෙන ගත යුතුම දේ නේද මේ කියලා. ඒ මොකද හේතුව අභිධර්මය කියලා කියන්නේ අපි මූලික හැඳින්වීමෙන් පස්සේ අපි මේ කලින් දේශනා වගේ ලොකු විවරණ කරන්න යන්නේ නැහැ. බොහොම සරලව ඉතා ඉක්මනින් දේශනාව කරගෙන යනවා. මොකද හේතුව ගොඩාක් කාලයක් අපි අභිධර්ම දේශනාව කළා. මේ පින්වතුන්ට ඔය YouTube එකෙන් ශ්‍රවණය කරගන්න පුළුවන් මේ වැඩසටහන් කලින් ගියපු 135කට වැඩි ප්‍රමාණයක් මං හිතන්නේ තියෙනවා දේශනමාලා. ඒ අතර විශේෂයෙන්ම මේ හැඳින්වීම අපි තේරුම් ගන්න ඕන ඇත්ත වශයෙන්ම මුකුත් නෙවෙයි අභිධර්මය කියලා කියන්නේ මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය එය නැති තැන කියන මේ කාරණා ටික විග්‍රහ වන කාරණාව තමයි අභිධර්මය කියලා කියන්නේ. දැන් අපි හිතමුකෝ රූපය කියන්නේ මේ ශරීර කූඩුව රූප. අභිධර්මය කියලා කියන්නේ කොටස් හතරකට. මොනවද කොටස් හතර? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියලා හතරකට තමයි අභිධර්මය කියලා කියන්නේ. ඒක තමයි විකාශනය වෙන්නේ සප්ත ප්‍රකරණය දක්වාම. සප්ත ප්‍රකරණය දක්වාම. එතකොට
ඒකේදී රූප කියලා කියන්නේ මේ ශරීර කූඩුවනේ. ශරීර කූඩුව රූප කියලා කියනවා. වේදනාව කියලා කියන්නේ මේ පංචස්කන්ධය ගත්තාම රූප වේදනා තියෙනනේ. වේදනා කියලා කියන්නේ මොකද්ද? මේ ශරීරයට දැනෙන, හිතට දැනෙන විඳීම් ටිකට කියනවා වේදනා කියලා. ඒත් අභිධර්මයේ උගන්වනවා වේදනා කියන චෛතසිකේ තමයි ඒක විස්තර කරන්නේ. වේදනාවක් තියෙනවා නම් සම්පූර්ණයෙන්ම හඳුන්වනවා. මේ පංචස්කන්ධ අපිට දැනෙන වේදනාව. ඕක ලොකුවට විස්තර කරනවා. ඊළඟට පින්වත්තුනි සංඥාව. හඳුනා ගැනීමක් තියෙනවද යම්තා ලෝකේ? සලකුණු කිරිල්ලක් තියෙනවද ලෝකේ? ඒක උපරිම නැවත බෙදා වෙන් කරන්න බැරි වෙන්නම සම්පූර්ණයෙන්ම විස්තර කරනවා. ඒ කියන්නේ ඒකට කියන සංඥා චෛතසිකය. ඊළඟට ඉතිරි චෛතසික 50ක් චෛතසික 52කින් 50ක්ම සංකාරස්කන්ධය කියලා කියනවා. එතකොට රූප සංකාරස්කන්ධය සම්පූර්ණයෙන්ම පින් පව් ආදී වශයෙන් හඳුන්වන යම් තාක් දෙයක් තියෙනවද සම්පූර්ණයෙන්ම උපරිමයෙන්ම විස්තර කරනවා. ඊළඟට විඥාණය සිත කියලා අපි කිව්වට සිතක් කියලා අරමුණු දැනගන්නා ගතියක් තියෙනවද? ඒ ගතිය සම්පූර්ණයෙන්ම විස්තර කරනවා. එතකොට ඔන්න ওই ටික තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට ওই ටික විස්තර කරලි වෙලා ඊට පස්සේ වදාරනෝ අපි හිතමුකෝ චිත්ත චෛතසික රූප ඊළඟට නිබ්බාන මේවා හට නොගන්නා වූ ස්ථානය නිවන ගැන බුදු පියාණන් වහන්සේ හඳුන්වනවා. ඔන්න ওই ටික තමයි අභිධර්මය කියලා කියන්නේ. අපේ ජීවිතය ගැන මම මේ සරල හැඳින්වීමක්. අභිධර්ම දේශනාව කොහේදීද දේශනා කළේ? මේ පින්වතුන්ට කතා කරන්න පුළුවන් මේ වැඩසටහනේදී ප්‍රශ්න අහන්න පුළුවන්. අපි අර රෙකෝඩින් එකක් යනවා වගේ එහෙම නෑ. ඕන දෙයක් කතා කරලා ඕන ප්‍රශ්නයක් අහලා මේ Tamanට හිතට තේරුනේ නැති වුණොත් මොන විදිහින් හරි අහන්න. වැරදුනාට කමක් නෑ. එතකොට මේ අභිධර්මය කොහේදීද දේශනා කළේ? තවතිසා දිව්‍ය ලෝකෙදී. ඇයි තවතිසා දිව්‍ය ලෝකේ තෝරගත්තේ බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කරන්න? මාතෘ දිව්‍ය රාජයා ඒ කියන්නේ කවුද? මහා මායා දේවිය දිව්‍ය රාජයෙක් පිළි හිටියා. දේවතාවියක් නෙවෙයි දිව්‍ය රාජයෙක් වෙලා හිටියා. ඒ දිව්‍ය රාජයා පෙර භවවලදී ප්‍රාර්ථනා කරලා තිබුණා මට අනාගතයේ ලෞතර බුද්ධත්වය ලබන පුත්‍රවණක් බිහි කරලා ඒ බුදු පියාණන් වහන්සේ වදාරන ගැඹුරුම ධර්මය මට අවබෝධ කරගන්න පළමුවෙන් මහන්න ශ්‍රවණය කරන්න වාසනාව ලැබේවා කියලා. අන්නේ ප්‍රාර්ථනාවට අනුව සාමාන්‍යයෙන් ධර්මතාවයක් තමයි මහ බෝසතාණන් වහන්සේ නමක් ඉපදුණු කුසයක තව දරුවෙක් පිළිසිඳ ගන්න අවස්ථාව නොදී ඒ වගේම ඒ අම්මා දින 7කින් කලොරිය කරලා නැවත කාන්තා භවයකවත් උපදින්නේ නැතුව පුරුෂාත්ම භාවයක් ලැබමින් දිව්‍ය රාජයෙක් වෙලා පින්වතුනි ධර්මය අවබෝධ කරගන්න එක ධර්මතාවයක්. ඒ නිසා පින්වතුනි හරියටම අප බුදු පියාණන් වහන්සේ ලෞතර බුද්ධත්වය අවබෝධ කරගෙන අවුරුදු 7ක් තරම් කාලයක් වැඩ හිටියට පස්සේ 7 වෙනි වස් කාලයේදී මේ අභිධර්මීය දේශනා කරන්න තවතිසා දිව්‍ය ලෝකෙට වැඩම කළා.
තවතිසා දිව්‍ය ලෝකෙට වැඩම කරන්නේ ඇයි තවතිසා දිව්‍ය ලෝකේ තෝරගත්තේ පින්වත් මාතෘ දිව්‍ය රාජයා හින්දම විතරක් නෙමෙයි මිනිස්යන්ට දැන් බලන්න මෙතන වුණත් මේ වැඩසටහන වුණත් තව පැයකින් හමාරකින් අපි නතර කරනවා ඊළඟට ආපහු ටික වෙලාවකින් පටන් ගන්නවා ඒ මොකද හේතුව ඔහොම ඉන්න බැරි නිසා ඊළඟට ආහාර ගන්න වෙන නිසා දැන් මේක අපිට එක දිගටම දේශනා කරගෙන යන්න පුළුවන් නම් අභිධර්ම පිටකෙම අවසන් කළාම තමයි නැගිටින්නේ කියලා එහෙම කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. මේ ලෝකෙ දිගම ග්‍රන්ථය මොකක්ද කියලා අහුවොත් ලොකුම ග්‍රන්ථය මොකක්ද කියලා අහුවොත් මේ පිංඋතුන් කියන උත්තරේ මොකක්ද? ලොකුම ග්‍රන්ථය තමයි ප ဋ ාණ ප්‍රකරණය. ප ဋ ාණ ප්‍රකරණය අභිධර්මයේ තියෙන එක පෙය්‍යාල ක්‍රමයෙන් තමයි දේශනා කරන්නේ. පෙය්‍යාල ක්‍රමයෙන්. එතකොට ඒ තරම්ම තියෙනවා. ඒක ග්‍රන්ථයක් ඔක විස්තරාත්මකව ලිව්වනම් පොත් ලියන එකේ සීමාවක් නැහැ. ප ဋ ාණ ප්‍රකරණයේ ඒ තරම් දිග දේශනාවක්. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දෙවියන්ට නම් පොඩි කාලයක් මනුස්ස ලෝකයේ 3 මාසයක් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ගත්තහම දිව්‍ය ලෝකයේ ආයුෂ ප්‍රමාණය හැටියට විනාඩි 9ක් තරම් පොඩි කාලයක්. 3 මාසයක් කියන්නේ. ඉතින් දෙවියන්ට නැගිටලා යන්න ඕන නැහැ. වෙනස් වෙන්න ඕන නැහැ. දේශනා කරන බුදුරජාණන් වහන්සේට ඒ වුණාට වැඩ ඉන්න බෑ. අභිධර්මයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ කොහේද දේශනා කරන්නේ? තවතිසා දිව්‍ය ලෝකයේ සක්දෙව් මහරජතුමාගේ ආසනයක් තිබුණා. ඒ ආසනයේ නම මොකද්ද? පාණ්ඩු කම්බල සෛලාසනය කියලා. ඒකට නම සිංහලෙන් කියනවා නම් පඬු පුල් සලස්න. පඬු පුල් සලස්න. මේ පඬු පුල් සලස්න පිහිටලා තියෙන්නේ පෙර සංසාරයේ මග මානවකතුමා වෙලා ඉන්නකොට කලුගල් ගෙන තියලා මිනිස්සුන්ට වාඩි වෙන්න ඔය පාරේ යන මිනිස්සුන්ට ගිමන් හරින්න පින්වතුනි කටයුතු කරපු මෙතුමාට පහළ වුණා ආසනයක්. ඒ ආසනයෙන් තියෙනවා රැකවරණයක්. කවුරු හරි බලයට එනවනම් තමන්ගේ තැන ගන්න උදුර ගන්න මේක උන්හාකාරයක් දක්වනවා. ඒ කර්ම විපාක වශයෙන් පුණ්‍ය බලයෙන් පහළ වෙච්ච ආසනයක්. ඒකෙන් දැනගන්න තමන්ට එන ඉදිරියේදී එන අනතුරු දැනගෙන ඒකට ක්‍රියාත්මක වෙනවා. මේ ආසනය පින්වතුනි පූජකලා තථාගතයන් වහන්සේට අභිධර්ම දේශනාව කරන්න. මේ අභිධර්ම දේශනාව පින්වතුනි තථාගතයන් වහන්සේ කරගෙන යනකොට දාන වේලාව මනුලොවෙන් තමයි මිනිස්සෙක් වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ශරීරයට දිව්‍ය ශරීරයක් නොවන බැවින් දානය වළඳන්න වෙනෝ දවස ගානේ. ඒ නිසා නිර්මිත බුදුරුවක් මවලා තථාගතයන් වහන්සේ පින්වතුනි අර උතුරු කුරු දිවයින කියලා දිවයිනක් ධර්මයේ සඳහන් වෙනෝ දෙවියන් බඳු මිනිසුන් ඉන්න ප්‍රදේශයක්. ඒ කියන්නේ ඒ උත්තර කුරු කියලා කියන්නේ මහද්දීප හතරෙන් එකක්නේ. ඒ කියන්නේ මහද්දීප හතර పూర్ව විදේහය, අපර ගෝයායන, ඒ වගේම ජම්බුද්දීපය, උත්තර කුරු කියලානේ ওই මහද්දීප හතර හඳුන්වන්නේ. එතකොට ජම්බුද්දීපය වගේ තව කොටසක් තියෙනවා මිනිස්සු වාසය කරන. ඒකට කියනවා උත්තර කුරු කියලා, උතුරු කුරු කියලා. ඒක
මිනිසුන් වාසය කළාට ඒ මිනිස්සුන්ගේ ලොකු වෙනසක් තියෙනවා. අවුරුදු 1000ක්ම ආයුෂ තියෙනවා. ලෙඩ දුක් නැත. බඩගින්න බත්මතේ විතරයි ඇති වෙන්නේ. වයසට යෑමයි. ඒ මිනිස්සු මහ පින්වන්ත මිනිස්සු දෙවියන් බඳු පිරිසක් ඉන්නේ. ඒ මිනිස්සු හැබැයි කිසි කෙනෙකුට නිවන් දකින්න කැමැත්තක් නැත. කිසිම උවමනාවක් නැත. දැන් කවුරු හරි හොඳට ඉන්නකොට අපිට යම් යම් සැප ලැබෙනකොට අනුන් ගැන තේරෙන්නේ නැහැ දුකක්. තමන් දුකෙන් එතර වෙන්න ඕනේ කියන හැඟීමක් ඇති වෙන්නේ නැහැ. සමහර වෙලාවට පින්වතුනි දිව්‍ය ලෝකෙ ගිහිල්ලා නිවන් දකින්න පතන අයත් ඉන්නවා. සමහර වෙලාවට පින්වතුනි මහේසාක්‍ය සැප ලැබලා අපිට මොන වගේ තත්ත්වයක් උදා වෙයිද දන්නේ නැහැ. ඒ වගේ තැන් වලට වැටුනාම අපව ප්‍රමාද කරන්නත් පුළුවන්. සංසාරේ පුරුදු අඩුණම් අපිට ගැලවෙන්න දෙන්නෙම නැහැ. ඒවා මත්තෙම නැහි සැපය මත්තෙම නැහි ජීවිතේ ගෙවලා අන්තිමේදී පින්වතුනි මිය යනෝ කොහේ හරි තැනක උපදිනවා. ඒක තමයි වෙන්නේ. අපි මේ දාන ආදී පින්කම් එමට කරලා ඇති. මේ ජීවිතේ අපි කරලා තියෙනවා පෙර භවවලත් කරලා තියෙනවා. මහා බෝසතාණන් වහන්සේ දන් දීලා තියෙනවනේ මහා සාගරේ ජලය පරදවල ලේ දන් දුන්නා කියලා. ඒ දන් දුන්නේ කුමක් පිණිසද? ලෝතුරා බුදු බව පිණිස විතරයි. මහා බෝසතාණන් වහන්සේ ඊට කලින් දන් දීලා ඇති බුද්ධත්වයේ හිතන් ඉස්සර වෙලා දන් දීලා ඇති අප්‍රමාණ ඔය වගේ මහ පොළොව වගේ මහා සයුර වගේ ප්‍රමාණ නෙමෙයි ඊට වඩා වැඩි. අපි රහත් වෙන්නවත් පස්සේ බුදු වෙන්නවත් ලෝතුරා බුදු වෙන්නවත් හිතන්නේ නැතුව මේ දුකේ නිමාව හිතන්නේ නැතුව අපි දන් දීලා ඇති පින්වතුනි ලේ දන් දීලා ඇති මහා සාගරේ ජලය පරදවලා අපි ලේ දීලා ඇති. හැබැයි බුදු වුණෙත් නැහැ අපි රහත් වුණෙත් නැහැ. අපි පසී බුදු වුණෙත් නැහැ. ඇයි හේතුව මොකද? මොකද්ද හේතුව පුළුවන් නම් කියන්න. අපි ඇස් දන් දීලා අපි මස් දන් දීලා තියෙනවා. ඕනතරම් එහෙම කරලා තියෙනවා. ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරලා තියෙනවා අපි. අනුන්ගේ ජීවිත බේර ගන්න ගිහිල්ලා අපිත් මැරිච්ච වෙලා අප්‍රමාණ අපේ ජීවිත පරිත්‍යාග කරලා තියෙනවා. ඒත් ඔය වගේ දේවල් අපි කළාට අපි තාම ඇයි දුක් විඳින්නේ? දැන් මෙතනින් මං අහනවා මේ පින්වතුන්ගෙන් අහනවා මේ අභිධර්ම වැඩසටහනක් තියෙනවා මේක කරගන්න ඕන කියලා මෙතෙන්ට ආවා කුමන අදහසකින්ද ආවේ? නිවන් දකින අදහසින්. ඇත්ත වශයෙන්ම එතකොට එහෙම ආපු අයත් ඉන්නවා. සමහර අය ඇවිල්ලා තිනවා අනේ හොඳයි අභිධර්මයක් ඉගෙන ගන්න පුළුවන් කියලා එපමණකින් නැවතිලත් එබඳු සිතකින් ඇවිල්ලා ඉන්නවා. මේ දෙගොල්ල දෙපැත්තකට යන පිරිසක් කියලා මතක තියාගන්න ඕන. හොඳ වැඩසටහනක් අභිධර්ම ඉගෙන ගන්න ලැබෙනවා. අපි ඒව කරගන්න ඕන. ජීවිතේ පොඩි කාලයේදී නිකල එච්චරකින් ජීවිතේ තේරුම් අරගෙන එන අයත් ඉන්නවා. හැබැයි මට නම් දෙව්ලොව මනුලොව බබලොව එපා මේ පංචස්කන්ධය දරාගෙන ඉන්නෙත් බොහොම අමාරුවෙන්. මට තවන්න එක ස්කන්ධයක්වත් එපා. එක ස්කන්ධයක් ඇති ලෝකයක් තියෙන හින්දා. ඒ තමයි අසඤ්ඤී තලය. එබඳු තලයක්වත් මට එපා. මේ දුකේ නිමාවමයි මට ඕනේ කියන හැඟීමක් කෙනෙකුට මේ ආදීනව සංඛ්‍යාත ලෝකය ගැන හිතනකොට යම් හැඟීමක් එනවද?
එබඳු හැඟීමක් තියෙන කෙනෙකුට ඔන්න අභිධර්ම දේශනාවක් තියෙනවා කියලා කන වැටෙනවා. ඊට පස්සේ පින්වතුනි එනෝ එන්නේ කුමක් පිණිසද? මේක හදාරන්නේ කුමක් පිණිසද? පින්වතුනි මේ හදාරන්නේ ඒකාන්තයෙන්ම සංසාර දුක්ගින්න නිවීම පිණිස. එහෙම නැත්නම් ලෝභ දේශ මොහ නිවීම පිණිස. එහෙම නැත්නම් පින්වතුනි මේ මොහොතේම ධර්මය අවබෝධ වේවා. ධර්මය අවබෝධ වේවා කියලා කියන්නේ මේ ජීවිතේ තේරුම් වේවා. එච්චරයි ධර්මය කියන්නේ ජීවිතය. වෙන මොකුත් නෙමෙයි. ධර්මය කියන්නේ තමන්ගේ ශරීර කූඩුව. රූප වේදනා සංඥා සංකාර විඥාන මේවා අවබෝධ වේවා කියන තැන ඉඳගෙන කෙනෙකු මේ විදිහට ඇවිල්ලා මේ සිතුවිලි දැන් මේක දියුණු කරනවා. එහෙනම් මේක පාරමී 10ම මේ වෙලාවේ වැඩෙනවා. කොහොමද වෙන්නේ? අපි දාණය විතරක් දාණය දන් දීලා තිනවා. මේ දැන් මේ පරිත්‍යාගය මේ කැපවීම පින්වතුනි කුමක් පිණිසද? මේ අතහැරිල්ල නිවන් පිණිසයි. මේ මෙතන තියෙන මේ හික්මීම මේ හීලයකම සීලය පින්වතුනි අපි හැමදාම නොඑක් විදියට භව තණ්හාවෙන් රකින්නව සිල්. හැබැයි මේ හික්මීම් ඔක්කොම සීලයක් විතරයි. අද සීල පාරමිතාවක් බවට පත් වෙනවා. එතකොට කෙනෙකු ඉන්නෝ ආදීනව තේරුම් අරගෙන දැන් මේ ඇවිල්ලා ගෙදර දොරින් වැඩ කටයුතු නවත්තලා මෙහෙම ඇවිල්ලා පැය කීපයක් හරි ගත කරනවා කියන්නේ මෙහෙම නික්මීමක් තියෙනවා නම් කෙලෙස් වලින් නෛෂ්ක්‍රම්‍යයක් වෙනව විතරක් නෙමෙයි නෛෂ්ක්‍රම්‍ය පාර මිතාවක් බවට පත් වෙනවා. මේ දැනෙනවනේ හිතට අසු වෙනවා මේ දහම් පද මේ ප්‍රඥාව මේ දැනීම මේ හඳුනා ගැනීම ඒකාන්තයෙන්ම පාරමිතාවක් බවට පත් වෙනවා. ප්‍රඥා පාරමිතාව. ඉවසනෝ වාඩි වෙලා ඉන්න අමාරුයි. බඩගින්න ඉවසනෝ පිපාසය ඉවසනෝ සමහර වෙලාවට ආපු අයගේ ප්‍රශ්න මොනවා හරි තියෙන්න පුළුවන්. මෙත ස්ථානේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. මොන දේ තිබුණත් ඉවසනෝ. මේ ඉවසීම මේ ශාන්තිය කුමක් පිණිසද? නිවන් පිණිස වන බැවින් කාන්ති පාරමිතාවක්. අද වචනයක් කතා කළා නම් කතා කරන්නේ අභිධර්මයේ අහන්න යනවද? කළා නම් අය වගේම කොහොමද අභිධර්මය ගැනද දානය ගැනද සීල කතා ගැනද අල්පේච්ඡතාවය ගැනද කළ යුතු දෙයක්ම මිසක් කතා කළ යුතුම ඇත්තක්ම මිසක් බොරුවක් නෙවෙයි කතා කරන්නේ. මේ ලෝකයේ ඇත්තක් කතා කරන්නේ. ඒ නිසා සත්‍ය පාරමිතාවක් බවට පත් වෙනවා. අදිෂ්ඨානය මං කොහොම හරි මේ දේ කරනවා. මේ අභිධර්ම ඉගෙන ගන්නවා කියන අදිෂ්ඨානයක් තිබුණා නම් ඒ වෙනද අදිෂ්ඨාන වගේ නෙමෙයි. නිවන් පිණිස කරනවා නම් ඒකට කියනවා අදිඨාන පාරමිතාවක්. ඊළඟට මෛත්‍රිය තමන් ගැන මෛත්‍රියක් තියෙන හින්දමයි මේ ආවේ. තමන් ගැන තියෙන ලොකු මෛත්‍රියක්. මොකද හේතුව දුකට නම් වැටෙන්න බෑ. වටන්න දෙන්න බෑ. ඒ නිසා සතර ආපා දුකෙන් නිදහස් වෙන්න මට ලැබේවා. ඒ වගේම නිවන අවබෝධ වේවා කියලා කෙනෙකු හිතාගෙන පින්වතුනි මේනවද මේ ගමන මෛත්‍රියක්. ඒ වගේම Tamanට තවත් විකාශනය වෙනවා නම් ලෝවැසි අනේ හැම දිනාටමත් මේ ධර්මයේ වැටහෙවා. ඒ මෛත්‍රිය. පින්වතුනි මේ මෛත්‍රී පාරමිතාවක්. උපේක්ෂාව දියුණු වෙනවා. ඒ කියන්නේ කොහොමද? දැන් හරි වැඩ ටික ඉවර කරගත්තා. දැන් ආවා
ඒ වගේම දැන් තියෙන්නේ වැඩසටහනට සම්බන්ධ වෙන්න විතරයි. දැන් වැඩසටහන යනෝ දැන් වැඩ ටික කරගෙන යන්න පුළුවන් දැන් වැටහෙනෝ. ඒ තැනදී පින්වතුනි වැඩේ වෙනකොට මධ්‍යස්ථකමක් ඇති වෙනවා. ඒකට කියනවා తත්‍ර මධ්‍යස්ථතාවය කියලා. පින්වතුනි ඒ මදහත් බවත් අපට ඕන වෙනෝ සසර දුක් ගින්න නිවා ගැනීම පිණිස. ඒ නිසා ඒකට කියන උපේක්ඛා පාරමිතාව කියලා. එහෙනම් පින්වතුනි මේ 10ම මේ වෙලාවේ වැඩෙනවා. මේ වැඩෙනවා නම් මේ පාරමී 10 තමයි අපි මොනවා හරි පින් කර කර අම්මා තාත්තට සලකගෙන හරි. එහෙම නැත්නම් මලප්පහනක් පූජා කරගෙන හරි. මේ කාරණා 10ම හැම පින්කමක් තුලම තියෙනවා. පින්වතුනි ගත්තාම හැබැයි ওই 10 පාරමී නිවි වැඩෙන්නේ සමහර වෙලාවට අපි හැමෝගෙම බොහෝ දුරට එදිනෙදා කරන දේවල් වලින් පින්වතුනි කෙනෙකු හිතෙනව නම් පංචස්කන්ධ දුක අතහරින්න හිතෙන ගතිය වැඩි තරමට තමයි පාරමී බවටපත් වෙන්නේ. දැන් මල් ටික පූජා කරනවා. මල් ටික පූජා කරනකොට මේ 10 වැඩෙනවා. ඒව ඔක්කොම දිව්‍ය සැප, මනුස්ස සැප තමයි. හැබැයි ඒ වුණාට පින්වතුනි කෙනෙකුට ආදීනව සංඛ්‍යාත මේ පංචස්කන්ධය ගැන නිතර නිතර හිතෙනවා. ඒ හිතෙනකොට එයාට අර කරන රැස් කරන සංස්කාරය පුරුද්දකට යනවා. මේක තව ටිකක් ඊට වඩා වැඩි වැටහීමකට. දැන් ඊළඟට තව ටිකක් ඊට වඩා වැඩියෙන් වැටහෙනවා ජීවිතය ගැන. මෙහෙම වැටහීම වෙලා අන්තිමේදී මේ පංචස්කන්ධයෙන් ගැලවිලා යනවා. ඒක තමයි වෙන්නේ. අපිට නිවන් දකින්න පින්මදිහින්ද නෙමෙයි මේ සංසාරේ ඉන්නේ. පින් තියෙනවා. පින් තියෙන්නේ අපි එක්කෙනෙක්වත් ඒ වුණාට නිවන් දකින්න නෙමෙයි පින් කරලා තියෙන්නේ. පුරුදු කරලා තියෙන්නේ දිව්‍ය මනුස්ස සැප ලබන්න මිසක් පින් කරලා තියෙන්නේ පින තියෙනවා නිවන් ඒ පින් ඔච්චර ඕන නෑ පින් කරන්න නිවන් දකින්න. හැබැයි පින්වතුනි දිව්‍ය මනුස්ස සැප කියන ඒව ලබන්න ඒව කොච්චර පින් කළත් ඒව ලැබෙනවා ගෙවෙනවා පින අවසන් වෙනවා. පින්වතුනි නිවන් දකින්න මෙච්චර කාලයක් ඉන්න ඕන නෑ. මෙච්චර කාලයක් සංස්කාර ගොඩනගන්න ඕන නෑ. අපිට උවමනාවක් තිබුණා නම් සසරෙන් එතර වෙන්න අතීත භවවල පවා. එහෙනම් මෙච්චර කාල සසර සැරිසරන්නේ නෑ. මේ ජීවිතය ගැන ඇහුවත් මේ පින්වතුන්ගේ මුලින් ඉඳන් පොඩි කාලේ ඉඳන් උවමනාවක් තිබුණද දන් දුන්නට මේකින් ගැලවිලා යන්න නෑනේ. පැවිදි වුණත් එහෙමයි, ගිහි වුණත් එහෙමයි. ගිහි පැවිදි ඔබ අප හැමෝටම මේකෙන් ගැලවිලා යන්න අදහස් ආවනම් ආවේ බොහෝම පොඩ්ඩයි. ඒ වගේම තමයි ඒ අතහරින අදහස මේ පංචස්කන්ධය අතහරින අදහස, උපාදානස්කන්ධය අතහරින අදහස කෙනෙකුට බොහොම කලාතුරකින් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා පින්වතුනි අන්න මේ කාරණා තේරුම් අරගන්න ඕන. අභිධර්ම දේශනාවකින් ඒ ගැන හොඳට තේරුම් යනවා. හොඳ අවබෝධයක් ඇති වෙනවා. ඉතින් ඔන්න අභිධර්ම දේශනාව කරන භාග්‍යවතුන් වහන්සේ තවතිසා දිව්‍ය ලෝකෙට වැඩම කරලා දැන් ඉතින් දේශනා කරනකොට උතුරු කුරු දිවයිනට වැඩම කළාම උතුරු කුරු දිවයිනේ මිනිස්සුන්ට කිසි කෙනෙකුට කැමැත්තක් නැත නිවන් දකින්න. කිසිම බණපදයක් බණ ඇහුවට ඒ මිනිස්සු දන් පූජා කරනවා හරිම සද්ධාවෙන්. නමුත් නිවන් දකින්න කැමැත්තක් නැත. අච්ඡන්දික කියලා ඒ අයට කියනවා. අච්ඡන්දික පිරිසක්. අච්ඡන්දික කියලා කියන්නේ නිවන් දකින්න කැමති නැති අයට. ඒ අච්ඡන්දික පිරිසට ඒ පිරිස දන් දුන්නා. ඒ දාණය අරගෙන අනෝතත්ත විලට වැඩම කළා තථාගතයන් වහන්සේ. අනෝතත්ත විල තියෙන්නේ හිමාල වනාන්තරයේ. ඒ අනෝතත්ත විලේ
පැම් පහසු වෙලා දානය වළඳන්නේ කටයුතු කරනකොට වත්පිළිවෙත් කරන සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔතෙන්ට වඩිනු 이르දී. සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍යයෝ 500ක් බුදුරජාණන් වහන්සේ ඔය තව්තිසා දිව්‍ය ලෝකෙට වඩින්න ඉස්සර වෙලා සවැත් නුවර ඔය ජේතවනාරාමයට කිට්ටුවෙන් එහා පැත්තේ ටිකක් දුර ගණ්ඩ කියන උයන් පල්ලා විසින් පූජා කරපු අඹ ගෙඩිය ඒකේ අඹ ඇටේ රෝපණය වෙච්ච තැන යමා මහ පෙළහැර පෑවා. විශාල අඹ ගහක් 이르දි බලයෙන් ඒ වෙලාවේ හටගත්තා. ඒ යමා මහ පෙළහැර පාලා දිව්‍ය ලෝකෙට වැඩියේ. ඕක බලන්න ආපු 500ක් තරුණ පිරිස පින්වතුනි බුද්ධ ශාසනයේ මහාන වෙලා හිටිය සරියුත් මහරහතන් වහන්සේගේ යටතේ. ඒ අය පෙර භවයක කාශ්‍යප බුද්ධ ශාසනයේ කිරිවවුල්ලු 500ක්. ඒ කිරිවවුල්ලු 500 යට ගල්ලෙන යට සාමින් වහන්සේලා දෙනමක් අභිධර්ම සජ්ජායනාවක් කළා. බොහොම ලස්සනට මිහිරි හඬින්. ඕකට හොංකන් දීගෙන ඉන්නකොට මේ සත්‍යයන්ගේ කර්ම ශක්තිය වෙනස් වෙලා ඒ මිය ගිහිල්ලා පින්වතුනි දිව්‍ය ලෝක ඉපදුනා. අපේ බුද්ධ කාලේ වෙනකොට මනුස්ස ලෝක ඉපදිලා තරුණ වයසටපත් වෙලා හරියටම ඔය 7 වෙනි වස් කාලයේ කිට්ටු වෙනකොට මේ තරුණයෝ 5 දෙනා එක එක ගෙවල් වල ඉඳලා අර යමා මහ පෙළහැර බලන්න ආපු වෙලාවේ ඒ දැකලා පැහැදිලා බුද්ධ ශාසනයේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ යටතේ මහාන වෙලා හිටියා. සරියුත් මහරහතන් වහන්සේ අර උපස්ථාන කරනවා අනෝතත්ත විල ළඟට වැඩම කරලා බුදු පියාණන් වහන්සේට ස්වාමීනි අද මොනවද දේශනා කළේ දිව්‍ය ලෝකෙදී කියලා ඇහුවාම බුදුරජාණන් වහන්සේ සාරිපුත්‍රය අද මෙච්චර ධර්මයක් දේශනා කළා කියලා කෙටියෙන් ණය ක්‍රමය දේශනා කරනවා. සරියුත් මහරහතන් වහන්සේ කියන්නේ දහස් ආකාරයකින් වැටහෙන උත්තමයෙක්. උන්වහන්සේ ධර්මයේ තම ශිෂ්‍යයන්ට ඉගෙනුවා අර අලුත පැවිදි වෙච්ච. හරියටම 3 මාසෙම මොහොම කරගෙන යනකොට දිව්‍ය ලෝකයේ දේශනාව අවසන් වෙනකොට අර ශිෂ්‍යයොත් අභිධර්ම දේශනාව ඉගෙනගෙන ඉවරයි. ඒ පෙර පුරුද්ද. උන්වහන්සේලා පින්වන්තයි පෙර කිරිවවුල්ල වෙලත් අහලා තිබුණා. පෙර භවවලත් අතීතයේ දියුණු කරලා ඇති. ඒ නිසා මොකද වුනේ පුරුද්ද තමයි මේ අපට ඕන වෙන්නේ. දැන් අද කරණීය මෙත්ත සූත්‍රයේ හොඳට මෙනෙහි කර කර ඕක සජ්ජායනා කරනවා. අපෝ හෙටක් කරනවා. අනිද්දාත් කරනවා. දිගට යනවා. දැන් අදට වඩා හෙට දියුණුයි. දැනුම. හෙටට වඩා අනිද්ද දියුණුයි. කොහොම පුරුද්දට යනවා. අන්තිමේදී පින්වතුනි ඒ පුරුද්දට කියන නමක් තියෙනවා තව වාසනා ගුණය කියලා. එතකොට මේක පුරුදු ගියාම ඔන්න කවදා හරි මෛත්‍රී බුදු පියාණන් වහන්සේ වදාරුවත් කරණීය මෙත්ත සූත්‍රය මේක හොඳට පුරුදු එකක් නේ. මේක මටමනි කියන්නේ කියලා අර එන ගතියක් හිතට තියෙනවා. ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ? ඒ මොහොතේම අවබෝධ වෙන ගතියක් තියෙනවා. ධර්මය අවබෝධ වෙනවා. මෙන්න මේ කන වැටුණු මාත්‍රේ උග්ගටි තක්ඥ විදියට. ඒ වගේ ගතියක් තියෙනවා. මෙන්න මේ විදිහට මේ පුරුදු තමයි මේ ඇති කරගන්නේ. අපට ඕන වෙන්නේ පුරුද්ද. මේවා කරලා පුරුද්ද. එතකොට පින්වතුනි මේ කිරිවවුල්ල 500 ස්වාමින් වහන්සේලා බවට පත් වෙලා දැන් අභිධර්මයේ ඉගෙන ගත්ත උන්වහන්සේලා සියලු කෙලෙසුන් දවා රහත් වුණ අභිධර්ම දේශනාව අවසන් වෙනකොට පින්වතුනි ගත්තාම බුදු පියාණන් වහන්සේ අභිධර්ම දේශනාව 3 මාසයක් මුළුල්ලේ එදා දේශනා කරපු අභිධර්මය ග්‍රන්ථාරූඪ කළා නම් අකනිටා භවතලය දක්වා පොත් ලියන්න තිබුණා කියලා තරම් ග්‍රන්ථ ගොඩක්. හැබැයි අපට අවශ්‍ය කරන්නේ
ඒකේ ණය ක්‍රම ටික ක්‍රමය විතරයි. ඒ නිසා බුදු පියාණන් වහන්සේ ධර්මස්කන්ධ 42000 අභිධර්ම කොච්චර තියෙනවද? 42000. ධර්මස්කන්ධ ඔක්කොම කීයක් තියෙන්නේ? 84000යි. විනය පිටකේ කොච්චරද එතකොට? 21000යි. සූත්‍ර පිටකේ 21000යි. අභිධර්ම පිටකේ 42000යි. භාගයක්ම තියෙනවා. එතකොට බුද්ධ දේශනාවේ ධර්මස්කන්ධ කොච්චරද? ශ්‍රාවක දේශනාවේ ධර්මස්කන්ධ කොච්චරද? බුද්ධ දේශනාවේ ධර්මස්කන්ධ 82000යි. ශ්‍රාවකයෝ දේශනා කරපු ධර්මය 2000යි. ඒ ශ්‍රාවකයෝ දේශනා කළා තියෙනුනේ කච්චායන මහරහතන් වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාරපු සූත්‍ර දේශනා එහෙම තියෙනවනේ. ඒ ඔක්කොම එකතු වුණාම 2000යි ධර්මස්කන්ධ. පින්වතුනි බුදු පියාණන් වහන්සේගේ බුදු මුවෙන්ම විතරක් මික්මුණු ධර්මස්කන්ධ 82000ක් තියෙනවා. ඒක නිසා තමයි ආනන්ද මහරහතන් වහන්සේ එදා ධර්ම සංගායනාව වෙලාවේදී කිව්වේ ද්වාසීතිම් බුද්ධතෝ ගන්හිං ද්වේ සහස්සම් භික්ඛුතෝ මම බුදු පියාණන් වහන්සේගෙන් 82000ක් ධර්මස්කන්ධ ඉගෙනගෙන තියෙනවා ස්වාමීනි. භික්ෂූන් වහන්සේලාගෙන් 2000ක් මම ඉගෙනගෙන තියෙනවා. මේ ධර්මය මගේ හදවතේ ලයෙහි පවතිනවාය කියලා ඒ විදිහට ආනන්ද මහරහතන් වහන්සේ ප්‍රථම ධර්ම සංගායනාවේදී කළා. පින්වතුනි මේ අභිධර්ම ඉගෙන ගන්නවා කියන්නේ ශාසනයෙන් භාගයක්ම ඉගෙන ගත්ත වෙනවා. මුළු ජීවිතේම ඉගෙන ගත්තා වෙනවා. දැන් ඊළඟට දැනගන්න ඕන දැන් අභිධර්මය කොහොමද ආවේ කොහොමද හටගත්තේ කියලා දැන් දැනගත්තා. ඊළඟට මෙන්න තමන් හිතන්න දැන් තමන්ගේ රූපය තමන්ගේ සිත ඇති මේ කය ගැන පොඩ්ඩක් හිතින් මවා ගන්න. හිතට ගන්න අරගෙන ඉවරලා හිතන්න මේ රූපය ගැන මේ සිත ගැන හිතට උපදින සිතේ උපදින දේවල් ගැන හිතන්න පොඩ්ඩක්. දැන් මේ අභිධර්මයේ උගන්වන්නේ මේ වචන මාලාවකින් අපිට දැනෙන අහුවෙන හිතට අහුවෙන හිතට දැනෙන දේවල් තමයි පින්වතුනි අභිධර්මය කියලා අපිට උගන්වනු ලබන්නේ. සරලව කිව්වොත් ලෝභ සාගත සිතක් කියනවා. ලෝභ සාගත සිත කියලා කියන්නේ මොකද්ද? අමුතුවෙන් මහ ලොකුවට හිතන්න එපා. සරලයි. ඔබට ලෝභයක් ඇති වෙනකොට ලෝභයක් කියන්නේ උදාහරණයක් වශයෙන් ඇඳුමකට කියමුකෝ. හරිම ලස්සන ඇඳුමක්. ඒ ඇඳුම මටත් ගන්න ඕන කියලා ඒ ඇඳුම ගැනම ලොකු අර ආසාවක් ඇති වෙනවා. මේ ඇති වෙනකොට හිතේ ගතිය කොහොමද කියලා හිතන්න පොඩ්ඩක්. මම මේ සරලව කිව්වේ අභිධර්මයේ හඳුන ගන්න. හිතේ ගතිය මොකක්ද තියෙන්නේ? ඕන්නම් සමහර වෙලාවට ලෝභය උපදිනකොට අර ඇඳුම ගැන සතුටක් ඇති වෙයි නේ? සතුටක් තියේවි. ඒකට සතුටට කියනවා සෝමනස්ස සහගත කියලා. සමහර වෙලාවට පින්වතුනි තව කෙනෙකුට ඕක දැක්ක ගමන්ම හිතෙන්න පුළුවන් හැමෝටම නෑ. අනේ දෙයියෝ දීපු වගේනේ. නෑ එහෙමනේ හිතන්නේ. ඒක හරියම නිකම් මේ සමහර වෙලාවට හිතනවා නිකම් මේ මට නම් මේක මේ ලැබිලා තියෙන්නේ මේ කවුරු හරි මේ දෙවියෙක් හරි බ්‍රහ්මයෙක් හරි තමයි මේක කවුරු හරි උඩ ඉන්න කෙනෙක් මේක මේ තැනට දාලා තියෙන්නේ මේ තරම් දෙයක් ලැබිලා තියෙන්නේ කියලා එහෙම දෘෂ්ටියකුත් එන්න පුළුවන්. තවත් ගතියකුත් තියෙනවා. ඔය ඇඳුම දැක්ක ගමන් ලොකු උනන්දුවක් නැද්ද?
ඒකට කියන උනන්දුව. දැන් අරකට කිව්ව දික්ටිගත සම්පයුත්ත කියලා. තේරුණාද? ඊළඟට තියෙනවා අසංකාරික බව. අසංකාරික කියන එකේ තේරුම තමයි තම හිතේ හට ගන්නා ලද උත්සාහය කියලා ඕකේ අර්ථය කියනවා. සරලව කිව්වොත් ලොකු උනන්දුවක් ඇඳුම ගැන ලොකු උනන්දුවක් ඇති වෙනවා. දැන් ඔය තියෙන ලක්ෂණ ටික මොකද්ද? සතුටද උනන්දුවද ඒකෝ මිත්‍යා දෘෂ්ටි ගතියද මොනවා හරි හිතට ආවයි කියමුකෝ. එඹදු සිතකට කියනවා අපි ලෝභ සිතක් කියලා. ලෝභ සිතක් කියවනේ ওই වගේ ගති සිත් ඇති ඔය වගේ ගතිය සතුට උපදුණු පමණින් ලෝභය කියන්නේ නැහනේ. ලෝභය කියලා කියන්නේ අර ඒකට තියෙන ආසාව. ආසාව තුල තියෙන ලක්ෂණ ටික දකින්න මේක ඉගෙන ගන්නවා. පැහැදිලිද? ආසාව තුල ආසාව හටගත්තට සමහර වෙලාවට සතුටම නැහැ. ආසාවක් තියෙනවා. සතුට නැහැ. ලොකු ආසාවක් තියෙනවා. ඉබදු ගති වලට කියන්නේ උපේක්ඛා කියන වචනය භාවිතා කරනවා. අපි නමක් දෙනවා උපේක්ඛා. තේරුණාද? අපි දැන් ඒ උපේක්ඛා ගතියනොත් ඔය ඇඳුම ගැන සතුටක් නැති වුණාට ආසාවක් තියෙනවා. ඒකට කියන උපේක්ඛා කියලා. එතකොට ඒකෙම පින්වතුනි බෞද්ධයන්ට නම් දික්ටි විප්‍රයුක්ත වෙන්න පුළුවන්. මෙහෙම මිත්‍යා දෘෂ්ටි අදහස් වෙන්නේ නැහැ. නමුත් ලොකු උනන්දුවක් තියෙනවා නම් ඒ ගතියත් හිතේ හඳුන ගන්නවා. දැන් මේ ගති ටික හිතේ හඳුන ගත්තොත් ඒ වෙනස් වෙන විදිය ඇතිව නැතිව යන සතුට, එහෙම නැත්නම් මධ්‍යස්තකම, එහෙම නැත්නම් උනන්දු බව, උනන්දු නැති බව. සසංකාරික කියන්නේ උනන්දුවක් නැහැ. ආසාව තියෙනවද මට? ඒ වුණාට ගන්න තරම් උනන්දුවක් නැත. ඒකනේ සසංකාරික කියන වචනේ භාවිත කරනවා. මෙන්න මේ වගේ අර හිතට දැනෙන පීලින් එක. එහෙම නැත්නම් මේ දැනෙන ගතිය. ඕක තමයි මේ ඉගෙන ගන්න මේ සිත කියලා සිත් 89කින් ඉගෙන ගන්නවා. චෛතසික 52කින් ඉගෙන ගන්නවා. දැන් ওই ටික දැන් අපි මේ ජීවිතේම ඉගෙන ගන්නෙ මේ. අපි දන්නේ එහෙම එකක් අපට ඇති වෙනවද කියලා. අපි දන්නේ නිකන් මම මගේ කියන ඝන සංඥාවෙන් ගන්න ගතියක් තමයි අපට ඇති වෙන්නේ. ඒක නිසා පින්වතුනි අපි තේරුම් අරගමු ටිකෙන් ටික මේ අභිධර්මය මොකද්ද කියලා. රේරුකාණේ චන්දවිමල මහා ස්වාමිපාදයාණන් වහන්සේ කියන්නේ අභිධර්මයේ පිළිබඳ පරතරට දැනුමක් ඇති උත්තමයෙක්. උන්වහන්සේ බුරුම රටට වැඩම කරලා ඒ කාලේ ඉගෙනගෙන ඒ වගේම වටිනා විදිහට මේ අභිධර්මය ග්‍රන්ථාරූඪ කරලා ගොඩාක් ග්‍රන්ථ තියෙනවා. පින්වතුන්ට ඔබ අප හැමෝටම පහසුවෙන්ම වැටහෙන ග්‍රන්ථයක් අභිධර්ම මාර්ගය කියලා කියන්නේ. මේ අභිධර්ම මාර්ගය කියන පොත තමයි මේ වෙලාවේදී ඇසුරු කරගෙන මේ වැඩසටහන පවත්වනු ලබන්නේ. මේ පින්වතුන්ට පුළුවන් තමන් ගාව සමහර අය ගාව තියෙනවා මේ පොත ගන්න. මේ පොතේ තියෙන දේ තමයි මම මේ විස්තර කරලා දෙන්නේ. මේ පින්වතුන්ට නැවත බලන්න ඕන හින්දා පොතේ යන්නේ. නැත්නම් ගොඩාක් ග්‍රන්ථවල තියෙන දේවල්ම හුදෙක් මෙතන කියනවනේ මේ මහා වැල්වට අරන් කාලය ගන්නෙ නෑ. වෙනද වැඩසටහන වගේ අපි අවශ්‍ය ටික තමයි ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට සම්පූර්ණයෙන්ම චිත්තචෛතසික රූප මේ ධර්මතා පිළිබඳව, නිර්වාණය පිළිබඳව, ඒ කර්ම ශක්ති පිළිබඳව මේ හැම දෙයක්ම පින්වතුනි මනාකොට හේ වුණාට මේ පින්වතුන්ට වැටහෙන්න මට කරන්න පුළුවන් වටහලා දෙන්න පුළුවන් යම් මගේ ශක්තියක් තියෙනවද? ඒ ශක්ති පමණින් මේ වෙලාවේ මේ පින්වතුන්ට මේ වැඩසටහන කොහොම හරි වටහලා දෙන්න ඔබ ලොකු උත්සාහයක් ගන්නවා. පින්වතුනි
අපි අභිධර්ම මාර්ගයේ තියෙන පින්වතුන් පෙරලා ගන්න පළවෙනි පාඩම ප්‍රථම පරිච්ඡේදය. එතකොට ඒක පළවෙනි පාඩම මේ පොතේ නම් තියෙන 21 වෙනි පිටුව වශයෙන්. ඒකේ තියෙනවා ප්‍රථම පරිච්ඡේදයේ සමහර වෙලාවට මේකේ තියෙනවා සරලම කොටස් ටිකක්. ඒවා මම කියන්න ඕනේ කාලය ගන්න. මේ පින්වතුන්ට ගෙදර ගිහිල්ලා උනත් ඒවා නැවත නැවත බලන්න පුළුවන්කම තියෙනවා. දෙවි මිනිස් ඇස් ඇත් අස් ගව මැසි මදුරු ආදී කුඩා මහත් සියලු සතුන් හා පස් ගල් දිය සුළං ගස් වැල් ආදී සියලු වස්තුන්ද සෑදෙන මූල ධාතුන් විභාග කොට දක්වන්නා වූද ඒ මූල ධාතුන් ඇතිවන සැටි පරම්පරා වශයෙන් පවත්නා හැටි උගන්නා වූද නිර්වාණ ධාතු විභාග කොට දක්වන්නා වූද ධර්මය අභි ධර්මය කියලා මෙහෙම සරලව කියනවා. එතකොට අභිධම්ම කියන පදයේ අර්ථය පළමුවෙන්ම ලියා ගන්න. අභිධම්මෝ කියලා ඉස්සෙල්ලා ලියා ගන්න. අභිධම්ම කියලා ලියා ගන්න. අභිධර්ම පාලියෙන් අභිධම්ම. අභි කියලා කියන්නේ විශිෂ්ට කියන අර්ථය ප්‍රකාශ කරනවා. විශිෂ්ට ධර්මය අභිධර්මයයි. විශිෂ්ට ධර්මය අභිධර්මයයි. ඒකට කියනවා පාලියෙන් නම් කියනවා අභිවිසිට්ඨෝ ධම්මෝ අභිධම්මෝ. නිර්වචන වල ওই ග්‍රන්ථවල සඳහන් වෙන්නේ අභිවිසිට්ඨෝ ධම්මෝ අභිධම්මෝ කියලා තමයි හඳුන්වන්නේ. අභිවිසිට්ඨෝ විශිෂ්ට ධර්මය අපි සිංහල භාෂාවට මිශ්‍ර සිංහල භාෂාවට එනකොට කියන්නේ විශිෂ්ට කියලා අර්ථයක්. ඒ කියන්නේ විශේෂිත ධර්මය. විශේෂිත ධර්මයක් කියලා කියනවා. ධම්මාතිරේක ධම්ම විශේෂට්ඨේන අභිධම්ම. තම ඕකේ මෙන්න මේ පදත් මතක පාඩම් කරගන්න පුළුවන් නම් හොඳයි. වඩා වටිනවා සසරට. ධම්මාතිරේක ධම්මාතිරේක විශේෂට්ඨේන අභිධම්මෝ. විශේෂට්ඨේන අභිධම්මෝ. ධර්මාතරෙන් අතිරේක ධර්මයක්. වැඩිපුර විස්තරයක්. සරලව කිව්වොත් වැඩිපුර විස්තරයක් කරන විශේෂිත වූ ධර්මය අභි ධර්මයයි. ධර්ම වශයෙන් වැඩි ධර්මයක්, අතිරේක ධර්මයක්, විශේෂිත වූ ධර්මයක් කියන අර්ථයෙන් අභිධර්ම කියන වචනේ භාවිතා කරනවා. අභි කියන එකකින් අර්ථය පෙන්වන්න කරන්නේ විශේෂ කියන එක. දැන් වන්දනාව සාමාන්‍යයෙන් වන්දනාවට වාදන කියන වචනේ භාවිතා කරනවා. පාලි භාෂාවේ වාදන. එතකොට වාදන කියලා කිව්වම සකසා වඳිනව නම් පසඟ පිහිටවල ඒකට කියනවා අභි වාදන කියලා. තේරුණාද? සකසා වඳිනව නම් ඒකට විශේෂිතව වඳිනව නම් නිකං වැඳුමට වාදන අභිවාදන කියලා කියන්නේ සකසා වැඳීම. පසඟ පිහිටවල හොඳට වඳින ගතිය. ඒ වගේ තමයි නිකන් සාමාන්‍ය ධර්මයට කියනවා ධර්ම ඊට වඩා වැඩි විස්තරයක් කරලා පිළිවෙලක් තුව මහා ගැඹුරට යකින්දා බහින ධර්මයට කියනවා අභි ධර්මය කියන වචනේ භාවිතා කරනවා. ඉතින් අපි දන්නේ නැහැ මෙච්චර කාලයක් හරියට ගස් ගල් පර්වත කොහොමද හැදිලා තියෙන්නේ? දිව්‍ය ලෝකේ කොහොමද තියෙන්නේ? බ්‍රහ්ම ලෝකයේ කියන්නේ කවුද? බ්‍රහ්මයෝ මොන වගේ පිරිසක්ද?
දෙවියෝ කියන්නේ අපායික සත්වයෝ කියන්නේ මිනිස්සු කියන්නේ මෙහෙම කියලා අපිට තේරුම් ගන්න බෑ. නමුත් කෙනෙකු අභිධර්ම ඉගෙන ගන්න පටන් ගත්තද එදා ඉඳන්ම පින්වතුනි පුදුමාකාර ලොකු දැනුමක් එයාට තියෙනවා. දැනට ජීවත් වෙලා ඉන්න මේ මනුස්සාදී දෙවෙනි ඡේදයේ කියනවා සත්වයන් අතීතයේද විසූ බවත් මරණින් මතු නැවත නැවතත් උපදින බවත් නැවත ඉපදීම සිදුවෙන හැටි හරියටම ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ කොහෙන්ද? අභිධර්මයෙන් කියන කාරණය. පින් පව් ගැන ඒ වගේම ඒවායේ තියෙන බලය ඒ වගේම පින් වලින් ලැබෙන සැප පව් වලින් ලැබෙන දුක හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කුමකින්ද? මෙන්න මේ අභිධර්මයෙන්. මේ පින් මේවා පව් කියලා ඇත්තටම අනේ පව් උනත් දන්නේ නැහැ. අනේ මට ඒ වැඩෙන් නම් පිනක් උනත් දන්නේ නැහැ. පිනක් උනාද කියලාවත් දන්නේ නැතුව හිතා ගන්න බැරි තත්වයක් උදා වෙනවා අභිධර්මය දන්නේ නැති අයට. ඒ නිසා පින්වතුනි ඒ ගැන මනාකොට දැනුමක් පින්වතුනි මෙන්න මේ අභිධර්මය ඉගෙන ගැනීම තුලින් තියෙනවාය. ඊළඟට සමහර වෙලාවට දැන් බලන්න නොයෙක් සත්වයන් රූප ඇති රූප නැති සත්වයෝ ඉන්නවා. රූප නැති සත්වයෝත් ඉන්නවා. ඒකට කියනවා අරූප සත්වයෝ කියලා. එඹදු සත්වයන් ගැනත් රූප ඇති සත්වයන් ගැනත් මනාකොට පෙන්눔 කරන්නේ කොහෙන්ද? අභිධර්මයේ. නිවන කියන්නේ මොකද්ද? නිවන් දකින්න මඟ කියන්නේ මොකද්ද? ඒ වගේම මේ හරියට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අභිධර්මයෙන්. මතු ඉපදීමක් ඇති බව නොපිළගන්න කර්මානුරූප සත්‍යයන් ඒ දුක් සැප විඳින ආකාරය නොපිළගන්න අපායවල් ඇති බව දෙවි බඹුන් ඇති බව නොපිළගන්න ලෝක ජනතාව අප්‍රමාණයි. එබඳු මිනිසුන් අතරින් අපිත් අහුවෙලා ඒ විදියට හිතන්න පුළුවන් ලෝකේ ඇත්ත ඇති සැටියෙන් මනාකොට දැක ගන්න පුළුවන් වෙන්නේ මෙන්න අභිධර්මයේ. බුදු පිළිම වලට වඳින්න ඕන නැහැ. අජීවමාන බුදුරජාණන් වහන්සේට බුදු පිළිම වලට මල් පූජා කරලා ඇති වැඩක් නැහැ. ආහාර පිදීමෙන් ඇති වැඩක් නැහැ. කියන මේ මිත්‍යා මතවාද එන්නේ අභිධර්මය නොදැනුවත්කම හේතු කොටගෙන. අභිධර්මය දන්නව නම් එහෙම එන්නේ නැහැ. ඒ නිසා කොහොම හරි හැම මිනිස්යාම බෞද්ධයෙකු වුණත් අභිධර්මය දන්නේ නැත්නම් එයාට කියනවා අන්ධ ප්‍රතග්ජන කියන වචනේ භාවිතා කරනවා. ප්‍රතග්ජනයන් අතරිනුත් අන්ධ ප්‍රතග්ජන බවට පත් වෙනවා. ප්‍රතග්ජනය කොටස් දෙකකට බෙදෙනවා. කල්යාණ ප්‍රතග්ජන අන්ධ ප්‍රතග්ජන කියලා. ප්‍රතග්ජන කියන එකේ අර්ථය මොකද්ද? නිතරම ඇහින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් හිතින් කෙලෙස් වැగిරෙන නිසා ප්‍රතග්ජන කියන වචනේ භාවිතා කරනවා. ඇහැ කන නාසය දිව ශරීරය හිත කියන මේ ෂඩේන්ද්‍රයන්ගෙන් කෙලෙස් වැగిරෙන නිසා ප්‍රතග්ජන කියන වචනේ භාවිතා කරනවා. එතකොට මේ ප්‍රතග්ජනයෝ ආර්ය ජනතාව ආර්ය ප්‍රතග්ජන කියලා කොටස් දෙකකට නිබෙදෙන්නේ. ආර්ය ප්‍රතග්ජන. ආර්ය කියලා කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, රහත් කියන උත්තමයන්ට ආර්ය කියන නම භාවිතා කරනවා. ආර්ය කියන එකේ තේරුම උතුම්. උන්වහන්සේලාගේ කෙලෙස් නිතරම ඇහැ කන නාසය දිව ශරීරයෙන් වැగిරෙන්නේ නැත. එහෙම ගන්නෙ නැත. රහතන් වහන්සේලා නම් සම්පූර්ණයෙන්ම නැත. එතකොට ආර්යයන්ට වඩා වැඩියෙන් ඉන්න ජනතාව කියන අර්ථයෙන් ප්‍රතග්ජන කියන වචනේ භාවිතා කරනවා. පුතු කියන්නේ මහත්.
ජන කියන්නේ ජනතාව. මහජනයා කවුද? වැඩි හරියක් ඉන්න ජනතාව ප්‍රතක් ජන කියන නම භාවිතා කරනවා. ඔන්න මතක තියාගන්න. වැඩි හරියක් ජන පුතු ජනෝ පුතුජනෝ පුතු කියන්නේ මහත් කියන අර්ථය ප්‍රකාශ කරනවා. මහත් ජනතාව. ඒකෙදී පින්වතුනි ඒ මහත් ජනතාව අතරින් ටිකක් ඉන්නවා යමක් තේරුම් ගත්තු ඇත්තන් එමුදු අයට කියනවා කල්යාණ පුතුජන පෙතක්ජන. පොඩ්ඩක්වත් තේරුම් ගත්තේ නැති අයට කියනවා අන්ධ ප්‍රතක්ජන කියන වචනේ භාවිතා කරනවා. එහෙනම් අභිධර්ම පිටකය කොටස් 7කට බෙදෙනවා. අභිධර්ම පිටකය කොටස් 7කට බෙදෙන්නේ මොනවද? ධම්මසංගණී ප්‍රකරණය. මොකද්ද? ධම්මසංගණී ප්‍රකරණය, විභංග ප්‍රකරණය, ධාතු කතා ප්‍රකරණය, පුද්ගල පඤ්ඤාති ප්‍රකරණය, කතාවත්තු ප්‍රකරණය, යමක ප්‍රකරණය, ප ဋ ාණ ප්‍රකරණය. දැන් ධම්මසංගණී පකරණය මෙතන මේ වගේ පද උච්චාරණය කරන්න ඕන විදිහකුත් තියෙනවා. ඔකක් මතක තියාගන්න. ධම්මසංගණී පකරණය කියන්නේ ධම්මසංගණී පකරණය. තේරුණාද? ධම්මසංගණී ප්‍රකරණය. එතන සිංහල භාෂාවෙන් ප්‍රකරණය කියනවා. පකරණය කියලා මේකට කියනවා. පාලි භාෂාවෙන් පකරණ කියන වචනේ භාවිතා කරනවා. ධම්මසංගණී පයන්නක් මුලට යෙදෙනකොට මුල් පදේ අකුර ස්වරයක් තියෙනකොට අකුර සාමාන්‍යයෙන් දෙකක් කොට කියන්න වෙනවා පයන්න. දැන් ඔය කියන්නේ බුද්ධ ප්‍රමුඛ කියන එක බුද්ධ ප්‍රමුඛ. තේරුණාද? බුද්ධ ප්‍රමුඛ සංඝයාට බුද්ධ ප්‍රමුඛ කියන වචනේ භාවිතා කරනවා. සමහර අය කියනවා හේතුපච්චයෝ ආරම්මන පච්චයෝ කියලා. හේතුපච්චයෝ නෙමෙයි. හේතුපච්චයෝ. හේතු පයන්න දිත්ත වෙලා දෙකක් විදියට කියනවා හේතුපච්චයෝ ආරම්මන පච්චයෝ අධිපති පච්චයෝ අනන්තර පච්චයෝ. අන්න එහෙමයි උච්චාරණය. තේරුණාද? ක්‍රමේ භාෂාවක භාවිතා කරන ක්‍රමයක් තියෙනවා. ඒක තමයි බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දානයක් පූජා කළා කියන්නේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දානයක් පූජා කළාය. මේ විදියට තමයි ධම්මසංගණී ප්‍රකරණය, විභංග ප්‍රකරණය, ධාතු කතා ප්‍රකරණය, පුද්ගල පඤ්ඤාති ප්‍රකරණය, කතාවත්තු ප්‍රකරණය, යමක ප්‍රකරණය, ප ဋ ාණ ප්‍රකරණය කියලා ප්‍රකරණ අන්නේ විදියට උච්චාරණය කරන්න පුරුදු වෙන්න. එහෙනම් ධම්මසංගණී විභංග ධාතු කතා, ධම්මසංගණී විභංග ධාතු කතා, පුද්ගල පඤ්ඤාති කතාවත්තු යමක ප ဋ ාණ. එතකොට ධම්මසංගණීෙහි කියනවා ඔය චිත්ත චෛතසික ධර්ම මේ අපි දැන් මේ ඉගෙන ගන්න ටික ඔක්කොම ධම්මසංගණීත්‍ය තමයි මේ ඉගෙන ගන්නෙ. උදාහරණයක් වශයෙන් මේ ධම්මසංගණී තියෙන ටික තමයි මේ පොතකට සරලව අන්තර්ගත කරලා තියෙන්නේ. ඒක වැඩි විස්තරය අපි ධම්මසංගණී කරනකොට ඉගෙන ගමු. ඒකම තමයි මේ තියෙන්නේ. සරල විදියට එකපාරටම ධම්මසංගණී ප්‍රකරණය කරන්න ගියොත් අමාරුවේ වැටෙනවා. තේරුම් අභිධර්මයේ නිකන් නීරස වෙනවා. ඒ නිසා මේක සරලවම ධම්මසංගණී තියෙන ටික චිත්තචෛතසික රූප නිබ්බාන මනාකොට වෙන් කරලා තියෙනවා. විභංග කියලා තව කොටසක් තියෙනවා දෙවෙනි කොටස. ඒකේ උගන්වන්නේ ස්කන්ධ ධාතු ආයතන හොඳට බෙදා පෙන්නනවා. මේ ශරීරෙට හොඳට බෙදනවා. ඒකට කියනවා විභංග කියලා. ධාතු කතා කියලා කියනවා ධාතු ගැන හොඳට විස්තර වෙන ප්‍රකරණය. පුද්ගල පඤ්ඤාති කියලා කිව්වහම මේ
ලෝකේ ඉන්න තාක් පුජ්‍යලයෝ මේ පුජ්‍යලයෝ කියලා හඳුන්වන ප්‍රකරණය තමයි පුද්ගල පඤ්ඤත්ති ප්‍රකරණය කියලා කියන්නේ. පුද්ගල පඤ්ඤත්ති. කතාවත්තු ප්‍රකරණය කියලා තව එකක් තියෙනවා. කතාවත්තු කියලා කියන්නේ මේ ඔය මිනිස්සුන්ගේ තියෙන මතවාද. එක එක මත තියෙනවා. සමහර වෙලාවට පින්වතුනි කර්මය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පිළිබඳව පුජ්‍යලයන් පිළිබඳව එක එක මතවාද තියෙනවා. ඒ මතවාද ඇත්ත වශයෙන්ම පුජ්‍යලයක් ඉන්නවද පුජ්‍යලයක් නැද්ද මම කියලා කෙනෙක් ඉන්නවද මේ ආදි වශයෙන් බෙදා පෙන්눔 කරන දේශනාවට කියනවා මේ කතාවත්තු ප්‍රකරණය කියලා. යමක කියලා කියන්නේ යුගල වශයෙන් වදාරන දේශනාවලට. යුගල වශයෙන් ඒ කියන්නේ ධර්මස්කන්ධ දෙක බැගින් වදාරන දේශනා යුගල වශයෙන් වදාරන. ප ဋ ාණ ප්‍රකරණය කියලා කියනවා කුඩා අනු කුඩා හේතු දක්වන මේ ලෝකයේ ස්කන්ධ ධාතු ආයතන ආදී ධර්මතාවයන් ඒවා පවා හැදෙන හැටි කුඩා අනු කුඩා හේතුන් දක්වන ප්‍රකරණයට කියනවා ප ဋ ාණ ප්‍රකරණය කියලා. ඉතින් මේවා පින්වතුනි මේ විදියට මෙන්න මේ හැඳින්වීමක් මේ කළේ අපි. එහෙනම් දැන් ඔන්න දෙවෙනි පාඩමට අපි යමු. දෙවෙනි පාඩමේ තියෙනවා පරමාර්ථය හා ප්‍රඥප්තිය කියලා. පරමාර්ථය කියන්නේ මොකද්ද? ප්‍රඥප්තිය කියන්නේ මොකද්ද කියලා අපි හොඳට දැනගන්නට ඕන. අභිධර්ම ඉගෙන ගන්න ඉස්සර වෙලා පළමුවෙන් ඉගෙන ගන්න ඕන පරමාර්ථය ප්‍රඥප්තිය. සාමාන්‍යයෙන් යම් කිසි දෙයක් කතා කරනකොට යම් සද්දයක් ඇහෙනකොට පින්වතුනි එක මොනවා හරි දෙයක් ලියපු එකක් හරි බලනකොට යම් කිසි වැටහීමක් එනවා. ඒකට කියන්නේ මොකද්ද? අර්ථය නේ. අර්ථය කියලා. එතකොට හිතට හසු වෙන දෙයට කියනවා අර්ථය කියලා. ඒ වගේම මේ වචනයට විශේෂයෙන්ම සියල්ල යන වචනයට සමාන වචනයක් අර්ථ. හැබැයි අර්ථ නොවන කිසිවක් ලොව නැත්තේ. කියන්නේ අර්ථයක් නැති කිසිවක් ලෝකේ නැත. පුළුවන් නම් කියන්න බලන්න අර්ථයක් නැති දෙයක් හිතට වැටහීමක් නොවන ලෝකෙ කිසිවක් තියෙද කියලා. දැන් අර්ථය කියන්නේ හිතට වැටහෙන දේ කියවනේ. හිතට වැටහීමක් නොවන දෙයක් ලෝකේ ඇත්තේ නැත. සමහර වෙලාවට ප්‍රමාණය දක්වන්න බෑ වැටහෙන ප්‍රමාණ. නිවන කියන එක කොහෙටද අහුවෙන්නේ එතකොට? ඒකත් හිතට අර්ථය නිවන් දැකීම නෙමෙයි. ඒ අර්ථය පවා නිවන කියන එකේ අර්ථය පවා හිතට තමයි පින්වතුනි වැටහෙන්නේ. ඒ නිසා ඒ විදියට ගත්තාම හැමදේම චිත්ත චෛතසික රූප නිබ්බාන මේ ඔක්කොම හිතට අහුවෙන ධර්ම. නිවන් අවබෝධය කියන එක තමයි අනාරම්මණං කියලා කියන්නේ. අරමුණු වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ජනතාවට නිවන් අරමුණු කරන්න බෑ. නමුත් යම් වැටහීමක් යම් අර්ථයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. අඳුරෙහි ඉන්න කෙනෙක් ගිනි පෙනෙල්ලක් කරකවනවා කියනවා. මේ ගිනි පෙනෙල්ල කරකවනකොට වේගයෙන් කරකැවුවොත් දුරේ ඉන්න බලන කෙනෙකුට පේන්නේ මොකද්ද? ගිනි වලල්ලා කියනවා.
එතකොට ඒ ගිනි වලල්ල දන්නේ නැති කෙනෙක් ඇත්ත වශයෙන්ම ගිනි පෙනෙල්ලක් කියලා දන්නේ නැති කෙනෙක් එයා හිතනවා ගිනි වලල්ලක් තමයි තියෙන්නේ කියලා. එතකොට ඒ වේගවත් ගමන නිසා ලෝකේ තියෙනවා කියලා පින්වතුනි අපට ඇඳ පුටු කොට මිට්ට ඇතිරිලි නොයි පිඟන් කෝප මිනිසා ගවයා සුනකයා ඇතා යනාදී මේ විදිහට ගිනි වලල්ල වගේ පේන දේවල් තමයි මේ ඔක්කොම. ඒ කියන්නේ සියල්ලම ඇත්ත වශයෙන්ම තියෙන බව පෙන්වුවාට ඇත්ත වශයෙන්ම නැති දේවල් කියන එකයි. එතකොට ඇතයි කියන සලකන දේ සත්‍ය වශයෙන් ඇති නැති බව දැනගත හැක්කේ ඒ දේ විභාග කර බැලුවොත් විතරයි. ඒ කියන්නේ ඒක ඇත්ත වශයෙන්ම ඒක බෙදාවෙන් කළොත් විතරයි ඒක ඇත්ත වශයෙන්ම තියෙනවද නැද්ද කියලා බලන්න පුළුවන්කම තියෙන්නේ. මේසය කියන එක ඇතයි කියලා සලකන ප්‍රඥප්තියක්. හැබැයි ඒක වෙන් කළොත් විභාග කළොත් පා හතරක් ලෑලි කෑලි ටිකක් තට්ටුවේහි ලෑලි දෙක තුනක් එකතු කරලා පා හතරට ඉතින් ඒ විදිහට සම්බන්ධ කළාම ඒක පේන්න ගන්නෝ මේසයක් විදියට. අපි මේසයක් කියලා නිකන් නමක් දීලා තියෙනවා. හැබැයි මේ මේසය කියන්නේ එක පාදයක්ද පා හතරමද ලෑලි කෑල්ලක්ද මේ මේසයක් නෙමෙයි. මේ ලෑලි කෑලිවත් මේ පාදවත් කිසිවක් මේසයක් නොවන බව මතක තියාගන්න. ඒ ද්‍රව්‍ය ඔක්කොම එකතු වෙච්ච තැනට අපි නමක් දීලා තියෙනවා. මොකද්ද? මේසය කියන වචනය. හැබැයි සියල්ල මේසය නෙවෙයි. සියල්ල මේසය නම් කොහොම තිබුණත් ඒ ලී කැබිලි ටික මේසය වෙන්න ඕන කියලා කියනවා. දැන් සාමාන්‍යයෙන් ගත්තහම සියල්ලම මේසය නම් එක කකුලක් ගත්තත් ඇහුවොත් කියයි මේසයක් කඩලා ගලවපු තැනක ওই මොහොකේද ওই ලී කෑල්ල කියලා අහන්නේ නැහනේ. මේසයක් කියන්න එපායි. එහෙනම් සියල්ල මේසය නොවන බව දත යුතුයි. ඒ කියන්නේ සියල්ල මේසය නොවේ. එතකොට ලී කැබිලි ටික එකිනෙක වෙන් අයුරින් අන් අයුරකින් එක් වී තිබෙන කල හොත් මේසයක් දක්වන්නට නැත. වෙන් වශයෙන් තියෙනවා නම් ඒ සියල්ලම මේසය නොවන බව දතුවේ. ලී කැබිලි ටික ලී කැබිලි රසක් මිස මේසය නොවන බැවින් මේසය කියා දෙයක් සත්‍ය වශයෙන් නැති බව දතුවේ. මේසය යනු ලී කැබිලි වල පිහිටි ආකාරය අනුව ඇතිවන හැඟීම් මාත්‍රයක. ඔන්න එනම් මේ ඔළුවට ගන්න තමයි මේ කියන්නේ අභිධර්මය උගන්වන්න මේ මුල් හැඳින්වීම. මේ අභිධර්මය කියන්නේ මේ අභිධර්මය උගන්වන්න මුල් හැඳින්වීම. මොකද්ද මේ අභිධර්මය කියලා කියන එකේ තේරුම. එතකොට ගත්තාම හැබැයි ඒ වුණාට සියල්ලම සත්‍ය වශයෙන් නැති දේවල් වුණාට සත්‍ය වශයෙන් නැති වුණත් ඇතේ යන හැඟීම් මාත්‍රයක් අපට තියෙනවා. මේසයක් කියලා හිතෙනවා, පිඟානක් කියලා හිතෙනවා, පුටුවක් කියලා හිතෙනවා, මිනිස්සෙක් කියලා හිතෙනවා, ගොඩනැගිල්ලක් කියලා හිතෙනවා. මේ හිතෙනවා කියන අපි කිව්වා අර්ථය කියලා. ඒ කියන්නේ හිතට දැනෙන දෙයට අර්ථය කියලා අපි කිව්වනේ. ඒ නිසා ඒ සලකන දේවල් වලට නමක් දෙනවා. එමුදු හැඟීම් මාත්‍රයට ඇතැයි යන හැඟීම් මාත්‍රයට ඒකට කියනවා මොකද්ද? ප්‍රඥප්තිය කියලා. මොකද්ද? ප්‍රඥප්තිය. ප්‍රඥප්තිය කියලා කියන්නේ කුමක්ද එතකොට? ඇත්ත වශයෙන්ම තියෙන දෙයක්වත් නෙමෙයි. නමුත් තියෙන බව හැඟෙන ගතියක්. තියෙන බව හැඟෙන
ගතියක් තියෙනවා. මේසය කියනවා. මේසය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. හැබැයි මේසය කියන නම කියන එක අපේ අරමුණු වශයෙන් හිතට එනවා. ඒක කාලයක් කියන්න බැරි තරම් කාලයක් ඒක දිගට යනවා. හැබැයි ක්ෂණයක් ගානේ හිත බිඳෙනවා. ඒ නිසා ප්‍රඥාප්තිය අනිත්‍ය තමයි. හැබැයි ඒ උනාට නම කියන එක මේසය කැඩිලා බිඳලා ගියත් නම කියන්නේ ඒ විදියට තියෙනවා. ඒ නිසා රූපං ජීරති මච්ඡානං නාම ගොත්තං නජීරති. සත්‍යංගේ රූපය දිරලා ගියත් අර හොඳ නරක කුසල් කරපු දේවල් යහපත් දේවල් ආදී දේව නරක දේවල් ඒව දිරන්නේ නැහැ කියලා කියන්නේ ඒ අරමුණ. මේසය දිරලා යනවා. මේසය කියන නම නම් දිරලා යන්නේ නැහැ. එහෙම දිරණ එක නෙමෙයි. ඒක මේසය දිරලා ගියාට මේසය කියන නම මේසය වගේ දිරලා යන එක නොවෙයි. ශරීරය දිරලා ගියාට මිනිස්යාය කියන නම දිරලා යන එක නෙවෙයි. තේරුණාද? කවුරු කවදා හරි කෙස්ලම් නොනියද සම්මස්සාදී ධර්මතා ටික එකතු වුණාට පස්සේ මිනිසාය කියලා නම දැක්ක ගමන්ම මිනිස්යාය කියලා ඒ නම ඒ විදියට ඇති වෙනවා. ඒ වගේ ගතියක් තියෙනවා. හැබැයි මිනිස්යාය කියන නම පින්වතුනි මිනිසා කියන නම වෙනත් භාෂාවකින් ඉංග්‍රීසි භාෂාවෙන් හරි පාලි භාෂාවෙන් හරි වෙනත් භාෂාවකින් හරි භාවිතා කරන්න පුළුවන්. ඒ භාෂාවට අනුව ඒ මිනිස්සුන්ට ඇති වෙන මොකද්ද? අපි කිව්වා හිතට හසු වෙන අර්ථය ප්‍රඥප්තිය කියලා කිව්වා. ඒ නිසා නම් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි හිතට හසු වෙනෝ ඒ භාවිතා වෙනොත් ඒ අර්ථය මේසය එහෙම නැත්නම් මිනිස්යාය කියන මේ අර්ථය ගම්‍යමාන වෙන වෙනත් භාෂාව වෙන්න පුළුවන්. අදාළ නැහැ. කොමාරි ඒ අර්ථයයි ගම්‍යමාන වෙන්නේ. ඒ භාෂාවලින් කියවෙන්නේ ඒක. ඒ අර්ථයමයි. අර්ථයක් නැති පදයක් නැත. තිරිසනා කියලා කිව්වහම මං කලින් කියලා දීලා තියෙන වැඩසටහන් වලදී තිරිසන් කියන එකේ තේරුම හරහට යන සතුන් කියන අර්ථය. හරහට යනවා. කෙලින් ගියත් වැඩි හරියක් සතුන් යන්නේ හරහට. හරහට යන්නේ නැති සතෙක් බලන්න කෙලින් හිටගෙන ගියත් වැඩියෙන් යන්නේ හරහට නිසා තිරිසන් කියන වචනේ භාවිත. තිරියන් අංජතිති තිරච්චාර. හරහට යන නිසා තිරිසන්. ඒ නම භාවිත වෙනවා. හරහට යන හැම ඒ සතුන් අනිත්‍යයි. ඒ වගේම හැබැයි ඒ අරමුණු කරන සිත උත් අනිත්‍යයි. හැබැයි ඒ වගේ දෙයකදී පින්වතුනි මේ නම කියන එක දිරලා යන්නේ ඒව දිග දිගට ඒව යනෝ එහෙම. හැබැයි ඒකේ තියෙන සත්‍යය ඒ කියන්නේ ඒව නම් දරන ඒ සත්‍යය මැරිලා යනවා. ඒ නිසා රූපං ජීරති මච්ඡානං සත්‍යයන්ගේ ජීවිත දිරනවා. මච්ඡානං කියන්නේ සත්‍යයන්ගේ ජීවිත. නාම ගොත්තන්න ජීරති. මිනිසුන්ගේ ජීවිත දිරනවා නාම ගොත දිරන්නේ නැහැ කියන එක නෙමෙයි උතන කියන්නේ. සත්‍යයන්ගේ ජීවිත දිරනවා නාම මාත්‍රය ඉතුරු වෙනවා. තේරුණාද? නාම මාත්‍රය නම් ගොත් ඉතුරු වෙනවා. ඉතුරු වෙනවා කියන්නේ එයා භාවිතා කරපු නම නෙමෙයි. එයා හින්ද ඉතුරු වෙනව නෙමෙයි. ඒකේ ස්වභාවය අනුව ඉතුරු වෙනවා කියන අර්ථය ප්‍රකාශ කරනවා. පොලිසිය කියනවා. එක්කෙනෙක් නෙමෙයි පොලිසිය කියන්නේ. එතකොට හාමුදුරුවෝ කියනවා මම හාමුදුරුවෝ නෑ. මම එක පුජ්‍යලයක් විතරයි. එතකොට මම නැති උනායි කියලා හාමුදුරුවෝ කියන නම
නැති වෙන්නේ නැත. එක ඕනෑම කෙනෙක් සිවුරක් පරවගෙන වැඩ ඉන්නවනම් අපි හාමුදුරුවෝ කියන අර්ථය ස්වාමින් වහන්සේ කියන අර්ථය ප්‍රකාශ කරනවා. ඔන්න ප්‍රඥප්තිය මතක තියාගන්න. සමහර වෙලාවට සත්‍ය වශයෙන් නැත්තා වූ අර්ථය සත්‍ය වශයෙන් ඇත්තා වූ අර්ථය යන මේ දෙකින් සත්‍ය වශයෙන් ඇත්තා වූ අර්ථය උසස් බැවින් එයට පරමාර්ථයයි කියනු ලැබේ. දැන් අපි බලන්න ස්ත්‍රියක් පුරුෂයෙක් නෙවෙයි කියලා ඔය ඇටසැකිල්ලක් නේ. ඔය ඇටසැකිල්ලක් නේ කියලා කියනෝනේ කෙනෙක්. ඔය ඇටසැකිල්ලක් කියමු උදාහරණයක් කියමු. දැන් ඇටසැකිල්ලක් කියලා කිව්වට ඇත්ත වශයෙන්ම යා කියන දේ හරිද? දැන් ස්ත්‍රියක් නෙවෙයි පුරුෂයෙක් නෙවෙයි ඇටසැකිල්ල. දැන් ස්ත්‍රියක් නොවනවා නම් පුරුෂයෙකුත් නොවනවා නම් ඇටසැකිල්ලක් කියනකොට ඇටසැකිල්ල කියලා එකකුත් තියෙනවද? හොඳට හොයලා බලන්න. එහෙනම් එයා කතා කරන්නේ ඇත්තක්ද? අපි කතා කරලා තියන්නේ ඇත්තක්ද? එතකොට නෑ. ඒක පනවාගත්තා වූ සත්‍ය වශයෙන් අර්ථයක් නොවන ඒ වගේම හිතට දැනෙන අර්ථයක් විතරමයි. මතක තියාගන්න ඕනේ. ඇටසැකිල්ල කියලා එකකුත් නැත. ඒකේ තියෙන්නේ මොනවද කියලා බැලුවොත් ඒකත් බෙද බෙදා පෙන්වුම් කරලා අන්තිමේදී කියනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන බෙදන්න බැරි අර්ථ කීපයකට එනවා. අවසානයේ බෙදන්න බෑ. අන්න එඹදු අර්ථයට නමක් කියනවා මොකද්ද? පරමාර්ථය කියලා. තේරුණාද? බෙදන්න බැරි අර්ථයට කියනවා පරමාර්ථය කියන වචනේ පරම අර්ථය පරමාර්ථය කියන වචනේ භාවිතා කරනවා. පැහැදිලිනේ? වැටහෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් කියන්න. එතකොට අන්තිමට ඉතුරු වෙන දේ නොබෙදිය හැකි දේ පරමාර්ථය කියන වචනේ භාවිතා කරනවා. දැන් අනේ ඔතන මේසයක් නෙවෙයිනේ. ඔතන තියෙන්නේ ලී ගොඩක්නේ, ලී කැවිලි ටිකක් නේ කිව්වොත් හරිද? නෑ. ලී කියලා කොටසක් නොවන බැවින්. තේරුණාද? ගැඹුරෙන් බැලුවොත් පරමාර්ථ වශයෙන් බැලුවොත් එහෙනම් ලී කියන්නේ මොනවද කියලා පතුරු ටිකක් ගහලා බැලුවොත් ලී කියයිද? නෑ. පතුරු ටිකත් වෙන් කරලා රොඩු බවට පත් කළොත් පුළුවන් වෙයිද? පින්වතුනේ රොඩු කියයි ඒ පතුරු කියන්නේ නැත. රොඩු ටිකත් වෙන් කරලා දූවිලි බවට පත් කළොත් කුඩු බවට පත් කළොත් කුඩු කියාවේ පතුරු කියන්නේ නැත. කුඩු ටිකත් වෙන් කරලා දූවිලි බවට පත් කළොත් කුඩු නෑ සංඥාව දූවිලි කියයි. දූවිලි ටිකත් වෙන් කරලා පින්වතුනි පරමාණු බවට පත් කරලා ඇහැට පෙනෙන්නේ නැති අන්වීක්ෂණයකින් බලන්න පුළුවන්. ඒකට පෙනෙනවා නම් ඒකට කියනවා අපි පරමාණුව කියලා. පරමාණුවත් වෙන් කරලා කොටස් බලනකොට ඕකේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියලා සුද්දාෂ්ටකයක් කියලා කියනවා. තේරුණාද? එතකොට පින්වතුනි අවසානයේ ඊට වඩා තවත් බෙදන්න පුළුවන්ද? පඨවි කියලා කියන්නේ මොකද්ද? තද ගතියක් තියෙනවා. තද ගතිය බෙදන්න පුළුවන්ද? ඒක බෙදන්න බෑ. ඕනනම් පුළුවන් වැඩි තද ගතිය අඩු තද ගතිය කියලා ඕ වගේ දෙයකින් බෙදන්න පුළුවන් මිසක් නමුත් තද ගතිය නම් තද ගතිය ඒක ලිහිල් බව වේවා මුදු බව වේවා වැඩි බව වේවා අදාළ නැහැ. එකම තද ගතියක් තමයි අහුවෙන්නේ. තේරුණාද? වැగిරෙන ගතිය ඊළඟට සීත උණුසුම් ගතිය සීතලේ අඩු බව වේවා වැඩි බව වේවා ඔක්කොම ඒක තේජෝම තමයි. සීත උණුසුම කියන්නේත් ඒකයි. උණුසුම කියන්නේ උණුසුමේම ප්‍රභේදයක් තමයි සීතල කියලා කියන්නේ. උණුසුම අඩු බව තමයි සීතල. ඒ නිසා ඒකෙත් යම් උණුසුමේ අඩු රින බවක් වෙනවනම්
ඒත් පින්වතුනි සීතලේ කියන්නේ උණුසුමේම අඩු බව සීතල බව කියලා අපි නම් භාවිතා කළාට එකම දෙයයි තේජෝ ධාතුවයි. වායුවත් එහෙමයි. වායෝ ධාතුව. ඉතින් මේ ටික වර්ණය කිව්වහම සතු පාටද සුදු පාටද කොළ පාටද අදාළ නැහැ ඇහැට පේන වර්ණය. ගන්ධය කියලා කියන්නේ මොකද්ද? මේ ටික එකතු වුණාම යම්කිසි එතන තියෙනවා යම්කිසි ඕනෑම දෙයක ගන්ධයක් දැනෙන ගතියක් නැහැ. ඒකට කියනවා ගන්ධ කියන වචනේ භාවිත කරනවා. රසය. රස කියලා කියනවා මේ ශක්ති ටික එකතු වෙනකොට පින්වතුනි එතන තියෙන රස කියන එකතුවක්. ඒ රසය කියලා එකට කියනවා. දිවට හසු වෙන රසය. ඕජා ගුණය කියලා තව එකක් තියෙනවා. ඕජා ගුණය කියලා කියන්නේ ඒ ශක්තිය ඒ කියන්නේ ඒක පවත්වාගෙන යන්න ඕනම දෙයක ඒකට ඕජා ගුණයක් තියෙනවා යම්කිසි ශක්තියක්. ඒ ශක්තිය බෙදලා බලනකොට අපි ඒ ඔක්කොම එකින් එක රූපකාණ්ඩ විස්තර කරනවා. ඒ ගතිය හැරෙන්න ඒක බෙදන්න බෑ ආපහු. මේ තියෙන්නේ මේ ඕජාව කියලා එකම ඕජාව. එතකොට මේ විදියට ගත්තාම මේ ශක්තියට තමයි අන්තිමේ සුද්ධාෂ්ටකය කියලා රූපවල කියන්නේ. හැබැයි හිත බෙදනකොට හිතේදී පින්වතුනි අපි කියනවා විඥාන ධාතු කියන වචනේ භාවිතා කරනවා විඥාන ධාතු කියලා. පින්වතුනි ගත්තාම මනස කියනවා මනින්ද්‍රිය කියනවා විඥාන කියනවා මේ වගේ පද වලින් මේ හිත හැඳුන්වනවා. අවසානයේ එක එක සිත් මොන දේ කළත් අන්තිමේදී බැලුවොත් එකම අර්ථයයි තියෙන්නේ. එකම දෙයයි තියෙන්නේ. හිත බෙදුවට පින්වතුනි අරමුණු දැනගන්නා කියන අර්ථයෙන් හිත කියන වචනය භාවිතා කරනවා. හිතේ ස්වභාවය තමයි අරමුණු දැනගන්නා කියන අර්ථය ප්‍රකාශ කරනවා. මෙන්න මේ විදිහට ගත්තාම මෙන්න මේ පරමාර්ථය ප්‍රඥප්තිය අපි තේරුම් කරගන්නට ඕන. මීට වඩා කාලය ගන්න බෑ. කාලේ වෙලාව හරි. ඊළඟ වැඩසටහන අපි 12:45ට විතර පටන් ගනිමු. හැම දිනාටම මේ උතුම් අභිධර්ම භාවනාමය මේ ජීවිතේ තේරුම් ගන්න මේ වැඩසටහන ඒකාන්තයෙන් නිවැරදිව වැරදි අර්ථ නැතිව හිතට යොමු කරගන්න හැමෝටම වාසනා සම්පත්තිය ලැබේවා. ප්‍රඥාව වැඩි වේවා, දියුණු වේවා. ප්‍රඥා ආදී ඉන්ද්‍රිය ධර්මයන් ගෙවෙන මොහොතක් ගානේ දියුණුවෙන් දියුණුවටපත් වෙලා ඉන්ද්‍රිය ධර්ම මොහු පුරා ගිහිල්ලා ජරා මරණ සංසාර දුක ඉක්මවන්න ඔබ අප හැමෝටම වාසනා සම්පත්තිය උදා වේවා කියන ආශිර්වාදය ප්‍රාර්ථනීය සිද්ධ කරනවා. හොඳයි එහෙනම් පින්වත් හැම දිනාටම ඉතිරි මේ කාලය තුළ විවේකයක් අරගෙන ඒ වැඩසටහනට සම්බන්ධ වෙන්න සියලු යහපත සැපත දියුණුව සාන්තියම සැලසේවා කියලා ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච ගතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සෑම දිනාටම තෙරුවන් සරණයි.